ආයිබෝන් දරුවනේ දරුවනේ විහුගත පේපරේ අනිවාර්යෙන් වෙන ප්‍රශ්න රටාවක් තමයි භාග හෝ මිනිස් දින ගණන් රටාව. අද අපි මේ වීඩියෝෙන් කතා කරනවා ඔබට ලැබෙන භාග ගාන සහ මිනිස් දින ගාන මොන වගේ ආකාරයකටද විසඳගන්නේ කියන එක පිළිබඳව. භාග ගැන කතා කරොත් දරුවනේ මෙතන වැදගත්ම කාරණාව ඔබ බලන්න මේ භාග සංඛ්‍යාව 5න් 2යි. මේ භාග සංඛ්‍යාවේ මේ යට ඉන්න පදයේ හරය ලෙසත් උඩ ඉන්න පදයේ ලවය ලෙසත් හඳුනා ගන්නවා. ඔබ මෙතන තේරුම් ගන්න ඕන කාරණාව තමයි කිසියම් දෙයක් කොටස් 5කට බෙදලා දෙකක් ගැනයි මේ කතා කරන්නේ. 5න් 2යි කියලා අදහස් කරන්නේ ඔබට ලැබෙන ඕනෑම දෙයක්. ඒක ඉඩමක් වෙන්න පුළුවන්, ඒක මුදලක් වෙන්න පුළුවන්, ඒක පොත් සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, ඒක වතුර ටැංකියක වතුර ප්‍රමාණයක් වෙන්න පුළුවන්, බීම බෝතලයක බීම ප්‍රමාණයක් වෙන්න පුළුවන්. කිසියම් ඕනෑම දෙයක් මේ දීලා තියෙන සංඛ්‍යාවට බෙදා ගන්න ඕන. කොටස් කර ගන්න ඕන. ඒකෙන් දෙකක් ගැන මේ වෙලාවේ කතා කරනවා. ඒක තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕන කාරණා. ඒතර කතා කරන්න නැති ප්‍රමාණයක් තියනවද? ඔව්. මොකද්ද කතා කරන්න නැති ප්‍රමාණය? 3ක් ගැන කතා කරන්නේ. දැන්ට 2ක් ගැන කතා කරනවා. 3ක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දරුවනේ 3ක් ගැන කතා කරන්නේ නැත්නම් ඒ ප්‍රමාණය තමයි අපි ඉතිරි ප්‍රමාණය කියලා කතා කරන්නේ. ඒක අපි කියනවා 5න් 3යි කියලා. එතකොට මෙතන අපි කතා කරොත් 7න් 2යි කියලා. ඒ භාග සංඛ්‍යාව කියන්නේ කොටස් 7කට බෙදලා දෙකක් ගැන කතා කරන්න. කතා කරන්නේ නැති ප්‍රමාණය කොච්චරද? කොටස් 5ක් ගැන කතා කරන්නේ. ඒක අපි කියනවා 7න් 5යි කියලා. මේ විදිහට ඔබ මේ භාග පාඩමේ වැදගත්ම කොටස තමයි ඉතිරිය සොයා ගැනීම. එහෙනම් ඔබට මෙතනට දෙන ඕනෑම භාග සංඛ්‍යාවකින් ඔබට ඉතිරිය කියන්න ලේසියම පුළුවන්. 40න් 20 නම් ඉතිරිය 40න් 20යි. 50න් 30 නම් ඉතිරිය 50න් 20යි. කතා කරන සංඛ්‍යාව ඉන්න ප්‍රමාණයෙන් අඩු කරාම ඔබට ඉතිරි ප්‍රමාණය ලැබෙනවා. හොඳයි. ඉතිරිය සමගම නැවත කතා කරන කාරණාව තමයි අපි උදාහරණ ගානකින්ම මේක පැහැදිලි කරගමු. සුවඳ විලවුන් තොගයක් තියෙනවලු. ඒ සුවඳ විලවුන් ප්‍රමාණයෙන් වෙළඳ සැල් සඳහා 5න් 2ක් නිකුත් කරනවා. ඒ වගේම 8න් 3ක් අපනයනය සඳහා වෙන් කරනවා. ඔබට පැහැදිලි මෙතන භාග සංඛ්‍යා දෙකක් තියෙනවා. එකක් 5න් 2, එකක් 8න් 3. ඒ වගේම මේ භාග සංඛ්‍යා දෙක නියෝජනය කරන කාරණා දෙකක් තියෙනවා. එකක් වෙළඳ සැල් සඳහා, අනිත් එක අපනයන සඳහා. ඒතර මේ වගේ ගණන් රටාවක් තුළ මුලින්ම ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න රටාව තමයි ඒ භාග සංඛ්‍යා දෙකේ එකතුව සොයා ගන්න ආකාරය. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ප්‍රශ්නයක් විදිහට යොමු වෙන්නේ වෙළඳ සැල් සඳහා සහ අපනයනයට වෙන් කළ භාගය මුළු ප්‍රමාණයෙන් කවර භාගයක්ද කියන කාරණාව. ඒතර ඔබ තේරුම් ගන්න ඕන 5න් 2ට එකතු කරන්න ඕන දරුවනේ 8න් 3ක්. ඒතර මෙතන විශේෂයෙන් ඔයාලට ලැබෙන ගණන් රටාවල හරයන් අසමාන ගණන් තමයි ගොඩක් වෙලාවට ලැබෙන්නේ. ඒතර ඔබට හරයන් සමාන කර ගැනීම දන්නවා. ඔබට පේනවා මෙන්න මේ වගේ හරයන් දෙක වෙනස් කරලා උඩ යට මාරු කිරීමකට ලක් කරොත් ඔබට පොදු හරයකට ගන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යාවේ එකතුව විදිහට 40න් 31 ගන්න පුළුවන්. මම ඉතිරිය ගැන කතා කරානේ මුලින්ම. ඒතර ඔබට මේ සංඛ්‍යාව තුලත් ඉතිරිය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. 40ක් ගැන කතා කරනවා, 40කට වෙන් කරනවා, ඒකෙන් 31ක් ගැන කතා කරනවා. කතා කරන්නේ නැති ප්‍රමාණය කොච්චරද ඇහුවොතින් 40න් 9යි. ඒ කතා කරන්නේ නැති ප්‍රමාණය අපි කියනවා ඉතිරිය කියලා. දැන් ඔබ ගාව ඉතිරි ප්‍රමාණය, ඒ කියන්නේ මේ දක්වා කතා නොකරපු ප්‍රමාණය ගැන දැන් අපි වෙනස් විදිහකට කතා කරන්න යනවා. ඒක කතා කරන් දරුවනේ ඉතිරියෙන් අල්ලා යන්න කියන සම්බන්ධ කිරීමත් සමග ඉතිරියෙන් 3න් 1ක්. ඒතර ඔබ තේරුම් ගන්න ඔබ ගාව ඉතිරි වුණා 40න් 9ක්. අල්ලා යන්න කියන්නේ ගුණිතයක් 3න් 1ක් ලෙස ප්‍රකාශ කරලා අපි මේක සුළු කිරීමට ලක් කරනවා. එතකොට ඔබට ප්‍රමාණයක් එනවා 40න් 3ක් කියලා. එතකොට අල්ලා යන සම්බන්ධ ගණිත කර්මයක් අනිවාර්යෙන් භාවිතා වෙනවා. එතකොට ඔබ මේ වගේ වෙලාවක ගොඩක් වෙලාවට ඉතිරියෙන් තමයි මේ ගණිත කර්මය සම්බන්ධ කරන්නේ. සමහරක් විට මේ ඉතිරි ප්‍රමාණය සමසේ කාරණා 3කට බෙදනවා කියන්න පුළුවන්. සමසේ බෙදනවා කියන අදහසක් දුන්නොත් බෙදීමකට ලක් කරනවා. ඒතර ඔබ මෙතෙන්දී දන්නවා බෙදීමක් ගුණිතයක් ලෙස ලියලා නැවත උඩ යට මාරු කිරීම කියන්නේ පරස්පරය භාවිතා කරලා තමයි මේ සුළු කිරීම කරන්න පුළුවන්. ඒ නිසා ඉතිරියෙන් කියන
සංකල්පය තුළ අනිවාර්යෙන් ඒකට කරන්න පුළුවන් වැඩසටහන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඉතිරියෙන් තුනෙන් එකක් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතිරිය සමසේ කාරණා තුනකට බෙදන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ගණිත කර්මය හොඳට මතක තියාගන්න. හරි. ඉතිරිය ගැන දන්න ඔයාට ඊළඟ ප්‍රශ්නයේදී යොමු කරන්නේ ඉතිරි ප්‍රමාණය, ඉතිරි භාගය හැම විටම වටිනාකමට සමාන කරනවා. ඒක මුදල් වෙන්න පුළුවන්, ඒක අක්කර ප්‍රමාණයක් වෙන්න පුළුවන්, ඒක වතුර ලීටර් ප්‍රමාණයක් වෙන්න පුළුවන්, ඒක පොත් සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ ඉතිරි භාගයට ඔයාට වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම ඔබ තේරුම් ගන්නවා. මේ ගානට අනුව ඉතිරිය 43යි. ඒකට වටිනාකමක් දීලා තියෙනවා රුපියල් 6000ක් කියලා. ඒතර ඔබ තේරුම් ගන්න ඕන කාරණාව 43ක් ගැනයි කතා කරන්නේ. ඒ තුනේ වටිනාකම 6000. එහෙනම් තුනක වටිනාකම 6000ක් නම් එකක වටිනාකම හොයන්න ඔයා දන්නවා අනිවාර්යෙන් 6000 තුනට බෙදෙන්න ඕන. මෙතන ආවනම් 40න් 6ක් කියලා 40න් 6ක වටිනාකම 6000ක් නම් එකක වටිනාකම හොයන්න දරුවනේ 6000 බෙදන්න ඕන 6. නමුත් මේ ගානට අනුව තුනක වටිනාකම 6000ක් නිසා 6000 බෙදනවා 3ෙන්. එතකොට ඔබට එනවා එකක වටිනාකම. හැබැයි එකක වටිනාකමින් සෑහීමකටපත් වෙන්නේ නැහැ දරුවනේ මේ ගානේ අවසානයේ ප්‍රශ්නේ අහන්නේ මුළු වටිනාකම. ඒ නිසා ඔබට පේනවා මුළු ප්‍රමාණය කියන්නේ කොටස් 40ක්. ඒ නිසා ඔබ අනිවාර්යෙන් 40න් ගුණ කළ යුතුයි. එවිට ඔබට මුළු වටිනාකමක් එනවා. මෙන්න මේ වගේ ගණන් රටාවක් තමයි ගොඩක් වෙලාවට භාග සංඛ්‍යා තුළ ඔබට ලැබෙන්නේ. භාග සංඛ්‍යා සමග සමහරක් විට මිනිස් දින ගණන් ප්‍රතිලෝම සමානුපාති කියන ගණන් රටාවේ ගන්න පුළුවන්. එතකොට ඒක තුළ අනිවාර්යෙන් මිනිස් දින පමණක් නෙවෙයි. මේකේ භාවිතා වන ඒකකයේ සමග මේක වෙනස් වෙනවා. අපි මුලින්ම මේකට උදාහරණයක් ගමු. මිනිස්සු 12 දෙනෙක් දින 7ක් වැඩ කරනවා කියනවා. එතකොට ඔබට මේ තුලින් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන් ඒ කරන වැඩ ප්‍රමාණය. එතකොට ඇත්තටම මේකට භාවිතා වෙන මිම්ම තමයි මිනිස් දින කියන ඒකකය. එතකොට සමහරක් විට මේ මිනිස්සු අයින් කරලා මෙතන යන්ත්‍ර දාන්න පුළුවන්. එතකොට යන්ත්‍ර 12ක් දින 7ක් නම් යන්ත්‍ර දින යොදා ගන්න පුළුවන්. සමහරක් විට මෙතන යන්ත්‍ර සමග පැය යොදා ගන්න පුළුවන්. එතකොට යන්ත්‍ර පැය 7ක් වෙන්න පුළුවන්. මේ වගේ අනිවාර්යෙන් මිනිස් දින සම්බන්ධ ගණන් රටාවල ඔබට භාවිතා වන මිනිස්සුද යන්ත්‍රද කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ වගේම දිනද පැයද කියන එක පැහැදිලි කරනවා. ඔබ තේරුම් ගන්න ඕන ඒ දෙකේ ගුණිතයක් තමයි ඔයාට වැඩ ප්‍රමාණය තීරණය කරගන්න තියෙන එකම කාරණාව. ඒ වැඩ ප්‍රමාණය සමහරක් විට දෙගුණ කරන්න පුළුවන්. ඒ වැඩ ප්‍රමාණය සමහරක් විට භාගයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ ප්‍රමාණයෙන් 3න් 2ක් කියන්න පුළුවන්. ඒ වගේ වැඩ ප්‍රමාණය වෙනස් කරලා ඔබගෙන් අහනවා ඒ වැඩේම කරන්න මිනිස්සු ප්‍රමාණය වෙනස් කරලා දින කීයක් ගත වෙනවද කියලා. එහෙම නැත්නම් එම වැඩේම කරන්න දින ප්‍රමාණය වෙනස් කරලා මිනිස්සු කී දෙනෙක් අවශ්‍ය වෙනවද කියන කාරණා. ඒ වගේ ගණන් රටාවක් තමයි මේ තියෙන දරුවනේ. මේ ගණන් රටාවේ තියෙන්නේ මිනිස්සු 12ක් දින 7කදී කරන වැඩක් මෙන් දෙගුණයක්. ඒ නිසා අපි මේක දෙගුණ කරා. මෙන් දෙගුණයක වැඩක් කරන්න දින 8කදී. ඒතර භාවිතා වෙනස් කරපු කාරණාවෙන් අපි මෙහා බෙදන්න ඕන දින 8කින් බෙදන්න ඕන. එතකොට ඔබට පේනවා දිනට දින සුළු වුණා. ඒ වගේම මෙතන බෙදීමේ ගණිත කර්ම තුල අනිවාර්යෙන් එන උත්තරය වෙන්නේ මිනිස්සු 21 දෙනෙක් කියන කාරණාව. එතකොට මේක තුල ඔයාලට අහන්න පුළුවන් තවත් ප්‍රශ්න රටාවක් තමයි දැනට මේ ගාන තුල මිනිස්සු 12ක් ඉන්නවා. හැබැයි මෙතන ඇවිල්ලා තියෙනවා මිනිස්සු 21ක්. වැඩිපුර භාවිතා කරපු මිනිස්සු ගාන කීයක්ද කියලා. ඒ කියන්නේ තව වැඩිපුර අවශ්‍ය වැඩ මිනිස්සු ප්‍රමාණය අහුවතින් ඔබ 21කින් 12ක් අඩු කරාම මිනිස්සු 9ක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ගණන් රටා ගොඩාක් වෙලාවට ඔබට කෙටි පේපරය තුල හෝ ව්‍යුහගත පේපරයට සම්බන්ධ කරන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක බලපු දරුවන්ට මේක ඉතාමත්ම පැහැදිලි ඇති කියලා. ඒ වගේම ඔබ දන්න කාරණා මතක් වෙනවා අනිවාර්යෙන්. ඒ නිසා මේක බලලා මේ වගේ ගණන් රටා ඔබ පුරුදු වෙන දරුවනේ. අපේ සියලු දරුවන්ට බොහොමත්ම ස්තුතියි.